සමහරු මේ අඳුරේ අතපත ගන්නවා මම දැකලා තියෙන බර්න් කන්වෙන්ෂන් එකක් ගැන කියනවා වයිපෝ නයිපෝ ගැන කියනවා සීසැක් ගැන කියනවා මේ හැබැයි ටික දුරක් කතා කරනදී ඒ ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි මේගොල්ලෝ කතා කරන්නේ කියලා තමයි බැලු බැලමට පේන්නේ. කියන්නේ 1948 අපිට නිදහස හම්බ වෙද්දී අපි රෙටිෆයි කරපු කන්වෙන්ෂන් එකක් බර්න් කන්වෙන්ෂන් කියන්නේ. මාලාවක් මෙන්න මේ දේවල් වලට අපි සදාචාරාත්මකව බැඳී ඉන්නවා කියලා. ලෝක නීතිය යටතේ අපිට ඒ ඩිරෙක්ටිව් එක එද්දී අපි දැනගන්න ඕනේ ඒකට අනුගතව ඒ සාමූහික සංගමය හදාගන්න. ඔස්කා ආයතනය නිර්මාණය වෙනවා. SLPRS එක තියෙද්දි 2005 හරි 2006 හරි CVPS කියලා එකක් හදනවා Creative Value Protection Society කියලා. ඔය නීති පද්ධතිය ඇතුලේ ඔව් පැහැදිලිව කියලා තියෙනවානේ මේ ගයිඩ්ලයින්ස් මොනවද කියලා. එක කාණ්ඩය යටතේ සාමූහික සංගම් එකකට වඩා රෙජිස්ටර් නොකළ යුතුයි කියලා තියෙනවා. ඉතින් මේක වයලේට් කරලා තියෙන්නේ නයිකෝ එක National Intellectual Property Office එක. අපි මේ වයලේට් කරන්නේ බර්න් කන්වෙන්ෂන් එකෙන් අපි සදාචාරාත්මකව බැඳිලා තියෙන එකට වයිපෝ එකෙන් දීලා තියෙන ඩිරෙක්ටිව්ස් වලට මේ ඇක්ට් වෙන්න කලින් 2006 වයිපෝ එක ඇවිල්ලි වෙරලා කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2004 කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2009 කරපු සමීක්ෂණ වාර්තාවකුත් තියෙනවා. ලෝකයේත් එක්ක සම්බන්ධ කරගන්නේ මොන ආයතනත් එක්කද අපි සම්බන්ධ වෙන්න ඕන. අපේ ලංකාවේ තියෙන ඇක්පෝ ආයතනය ඒක ඩිරෙක්ට් සම්බන්ධකම් පවත්වන්න පටන් ගන්න ඕනේ සීසැක් කියන ආයතනයත් එක්ක. ඒකට අපිට ගායක ගායිකාවන් වෙනුවෙන් නිර්මාණය කරගත්ත සංවිධානය මොකක්ද කියන එක. ඒකට තියෙනවා බ්‍රසල්ස් වල ඒ ආයතනයේ නම ස්කැපර් World Intellectual Property Organization එක ඕනෙත් නෑ අපිට මේ බර්න් කන්වෙන්ෂන් උත් ඕනේ නෑ මේ අපිට අපේ ජාතික එකක් වගේ බොහොම සරල උදාහරණයක් අපේ රට නියෝජනය කරන ක්‍රිකට් ටීම් එක බාරව ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක. ඒක ඔපරේට් වෙන්නේ ICC එකත් එක්ක. එක එකනා හිතන ජාති මෙතනද ගෙනලා අටව ගන්න අදෘශ්‍යමාන බලයක නැවත මේක කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වෙනවා. මේ වැරද්ද ඉස්සලම කරන්නේ රජය. එවකට පැවති රජය සහ ඒ අමාත්‍යාංශ. ඒ කියන්නේ SLPRS එකත් හැදුවේ වැරදි විදියට, ඔස්කා එක හැදුවෙත් වැරදි විදියට, CVPS එක හැදුවෙත් වැරදි විදියට. අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. මම හිතන්නේ ගීතයක අයිතිවාසිකම කාටද කියලා සොයාගෙන යන මේ අපේ චාරිකාවේ අපේ කතාමාලාවේ ඊළඟ කොටස තමයි අපි අද කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. අද අපි හිතුවා මේ ගීතේ අයිතිවාසිකම් පිළිබඳව ලෝකේ මොනවද කියන්නේ. සහ මේ ලෝකෙට බලපාන නීති ලංකාවට කොහොමද බලපාන්නේ කියලා කතා කරන්න විශේෂයෙන්ම. ඉතින් ඒකට අපි සම්බන්ධ කරන හර්ෂය අයබෝන්. හර්ෂය දැන් මේ ගීතේ අයිතිවාසිකම් මේ සම්බන්ධ ලෝක නීතියක් තියෙනවානේ. ඒක සමහරු මේ අඳුරේ අතපත ගන්නවා මම දැකලා තියෙන බර්න් කන්වෙන්ෂන් එකක් ගැන කියනවා වයිපෝ නයිපෝ ගැන කියනවා සීසැක් ගැන කියනවා මේ හැබැයි ටික දුරක් කතා කරනදී ඒ ගැන කිසිම අවබෝධයකින් නෙමෙයි මේගොල්ලෝ කතා කරන්නේ කියලා තමයි බැලු බැලමට පේන්නේ. අපිට කතා කරන යන්කො මේ ඉස්සෙල්ලාම මේ බර්න් කන්වෙන්ෂන් එක සහ වයිපෝ එක කියන ඒ සංකල්ප දෙක. ඔව් දැන් ඊටාම පැහැදිලි ඔය කතන්දරේ දැන් ඔය අපි බලපු ගොඩාක් මීට කලින් අපි පරිශීලනය කරපු සමහරක් YouTube ඔය මේ කතිකාවල මේ බර්න් කන්වෙන්ෂන් එකේ මෙහෙම අයිතිවාසිකම් දීලා නැහැ කාටවත් අරව මේ වගේ කියලා ගොඩාක් අය කියනවා. නමුත් අපි බර්න් කන්වෙන්ෂන් එක මොකක්ද කියන එක ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ 1948 අපිට නිදහස හම්බ වෙද්දී අපි රෙටිෆයි කරපු කන්වෙන්ෂන් එකක් බර්න් කන්වෙන්ෂන් කියන්නේ. බර්න් සම්මුතිය කියන්නේ. එතකොට මේ බර්න් සම්මුතියේ කිසිම විදිහකින් ඩිෆයින් කරලා නැහැ මෙයාට මේකයි මෙයාට මේකයි අරයට අරකයි මේකට මේකයි කියලා. එහෙම නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඕවරෝල් පික්චර් එක. ඒ කියන්නේ රටක් හැටියට අපි ඒකට රෙටිෆයි කරද්දී ඒකේ තියෙනවා නීති මාලාවක් මෙන්න මේ දේවල් වලට අපි සදාචාරාත්මකව බැඳී ඉන්නවා කියලා. ඕක තමයි ඕකේ තියෙන්නේ. right? ඒ කියන්නේ මියුසික් වේවා, ආර්ට්ස් වේවා, ඩ්‍රාමා වේවා, කවුරු හරි මොකක් හරි කතුරක් හැදුවා වෙන්න පුළුවන්, පේටන්ට් වෙන්න පුළුවන් මොන ඕනම දෙයක්. ඒ ලෝකයා සිවිලයිස් වෙද්දී අන්න එක නීති සමුදායන් ඇතුළත් වෙනවානේ. ඒ ඇතුළත් වෙච්ච නීති සමුදාය වලින් එකක්. ඒ නීති සමුදායන් වලින් එකක්. ඒකට අපි සදාචාරාත්මකව බැඳී ඉන්නවා කියන එක තමයි ඒකට අපි අස්සම් කිරීමෙන් මේවා එන්නේ. ඒකේ කිසිම විදියකින් වෙන අර්ථකථන වලට ගිහිල්ලා නැහැ. හැබැයි
ඒ බර්න් කන්වෙන්ෂන් එකත් එක්ක රෙටිෆයි කරාට පස්සේ අපි ඒකට ඒ සම්මුතියට අනුගත වුණාට පස්සේ සදාචාරාත්මකව බැඳුනට පස්සේ අපිට එනවා ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියලා එකක්. ඒ ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි ඇක්ට් එක මේ මොකද්ද බලාත්මක කරන්නේ World Intellectual Property Organization. right? එතකොට දැන් World Intellectual Property Organization එක ඕනෙත් නෑ අපිට මේ Bern Convention උත් ඕනේ නෑ මේ අපිට අපේ ජාතික එකක් වගේ එහෙම ඉතින් එහෙමනම් ඉතින් 1948 ඒකට අස්සම් කරන්න නැතුව ඉන්න ඕනේ. කරන්න නැතුව. එතකොට ඒක විතරක් නෙමෙයි අපි TRIPS agreement කියලා එකකුත් අපි අස්සම් කරලා තියෙනවා. TRIPS agreement එකෙන් අපි ලෝකයේ අනිත් රටවල් එක්ක අපි කොහොමද වෙළඳ ගනුදෙනු කරන්නේ? ඔව්. ඒකට තියෙන සදාචාරාත්මක බැඳීම මොකක්ද අපේ? right? ඒවා අපිට උල්ලංඝනය කරන්න බෑ. අපි මේ ලෝකේ ඒ දේවල් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට ඒ කියන්නේ බේසිකලි දැන් ඒ කියන්නේ අපේ ඕන රටවල් වලට අනුව යම් චේන්ජස් කරාට ඒකේ ඇතුළත් බේසික් අන්තර්ගතය මූලික අන්තර්ගතය අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. ඊටාම සරලව කියනවා නම් ඒ කන්වෙන්ෂන්ස් වලින් සහ ඒ අපේ සදාචාරාත්මකව බැඳී සිටින නීති සමුදායන්ගේ බේස් වෙලා තමයි අපේ ජාතික මට්ටම අපි හදාගන්නේ. එච්චරයි. ඊටාම පැහැදිලි එක. ඒ කියන්නේ අපි අරකේ බේස් වෙලා තමයි අපේ ජාතික මට්ටමින් අපි හදාගන්න අනිකුත් සියලුම දේවල් හදාගන්න සිද්ධ වෙන්නේ. එතකොට intellectual property එකට එද්දී ඉතින් intellectual property මේ දැන් තියෙන 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත ගත්තාම ඒක එච්චර මේ කියන්නේ ලෝකයේත් එක්ක මේ හරියට කරට කර යන මේ එකක් නෙමෙයි. ඒක පැරණි කතන්දරයක්. right? දැන් මේ 2000න් පස්සේ ඩිජිටල් මිලේනියම් ඇක්ට් එක ඔය මේ දේවල් එක්ක ආවිල්ලා තියෙන ඩිජිටල් යුගයත් එක්ක දැන් අද ආවිල්ලා තියෙන AI යුගයත් එක්ක නිරන්තර නීති වෙනස් වෙමින් මේ යන කතන්දරේ අපේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත ඇත්තටම පරණයි. ඒකත් එක්ක ගත්තාම. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපිට මේ අලුත් ලෝකයේ තියෙන දේවල් එක්ක යන්න බැහැයි කියලා. අපිට අලුත් ලෝකේ තියෙන ඒ නීති එක්ක අපිට යන්න පුළුවන් අපිට පරණ දීලා තියෙන බුද්ධිමය දේපල පනතේ දීලා තියෙන දේටවත් අපි අනුගත වෙලාද මේ අලුත් දේවල් ගැන කතා කරන්න කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පරණ නීතියටවත් අපි අනුගත නොවේ right? මේ අලුත්ම දෙයක් ගැන කතා කරනවා නම් එතනත් අපි ලොකු පරස්පරයක් මේ කරන්නේ. දැන් අනිත් එතන ඔව් අනිත් එක දැන් YouTube ගත්තාම දැන් YouTube මේක ගත්තාම YouTube නාලිකාව කියන්නේ YouTube එකට තියෙන වෙනම copyright law එකක්. ඒක එන්නේ ඩිජිටල් මිලේනියම් ඇක්ට් එක යටතේ. 2005 YouTube හැදෙන්නේ 2000න් පස්සේ. එතකොට ඒ මිලේනියම් ඇක්ට් එක යටතේ එන ඩිජිටල් කතන්දරයට අපි යන්නත් 2003 අංක 36 බුද්ධර්ණ බුද්ධිමය දේපල පනතෙන් අපිව හරියට බල සම්පන්න කරලා නැහැ. දැන් අනිත් ඔය කතාව කතා කරගෙන යද්දී අපි පොඩ්ඩක් අපි ස්ටැබ්ලිෂ් කරගෙන යන් වයිපෝ එක සහ ඇක්පෝ එක කියන සමාගම් දෙකේ මේකට තියෙන බලපෑම මේ අපේ බුද්ධිමය දේපල කෑල්ලක තියෙන බලපෑම මේ ගායක මේ මියුසික් කොපිරයිට් සම්බන්ධයෙන්. ඕකේ දැන් මෙහෙමනේ තියෙන්නේ කතන්දරේ. ඒ කියන්නේ අපි මම අර කලින් කියපු බුද්ධිමය දේපල පනත එන්නේ ඒක අපිට බලාත්මක කරන්නේ WIPO World Intellectual Property Organization එක. World Intellectual Property Organization එක බලාත්මක කරද්දී ඒගොල්ලන්ගේ ඩිරෙක්ටිව් එකක් තියෙනවා. ඒ ඩිරෙක්ටිව් එකේ ඊටාම පැහැදිලිව තියෙනවා මේ බුද්ධිමය දේපල පනත රටක යම්කිසි විදිහකින් පරිහරණය කරනවා නම් ඒක නීත්‍යානුකූලව යොදව ගන්නවා නම් දේවල් කරන්න ඒකොල්ලන්ගේ නීති මාලාවක් තියෙනවා. ඒකට අපි අනුගත වෙන්න ඕනේ. ඒ ඩිරෙක්ටිව්ස් වලට අපි අනුගත වෙන්න ඕනේ. ඒ ඩිරෙක්ටිව්ස් වලට අපි අනුගත වෙනවයි කියන එකෙන් කිසිම විදිහකින් අදහස් වෙන්නේ නැහැ මේ කොහෙවත් යන කාගේවත් නීතියකට අපි අනුගත වෙනවයි කියලා. එතකොට අර කොහෙවත් යන නීතිය කාගේවත් නීතියකට අනුගත වෙනවයි කියන එක අපි ඉස්සෙල්ලම නිෂේධනය කරන්නේ අපි අර බර්න් කන්වෙන්ෂන් එකට අස්සම් කරපු එකම අයින් කරගන්න ඕනේ කියන එක. ඒක කරන්න බෑනේ දැන්. අපි ඕල්රෙඩි අස්සම් කරලා ඉවරයි. අපි සදාචාරාත්මක රටක් හැටියට අපි මේ නීති වලට බැඳිලා ඉන්නවා කියලා අපි ලෝකෙට පෙන්නලා ඉවරයි. එතකොට අපිට ඒ ඔස්සේ අපි ගමන් කරනවා ඇරෙන්න අපිට බෑ මේ වෙන පැත්තක් බලාගෙන වැඩ කරන්න. ඉතින් ඒකින්ද WIPO World Intellectual Property Organization එක ඊටාම පැහැදිලිව අපිට කියලා තියෙනවා. මෙන්න මේ කියන්නේ කැටගරිස් යටතේ segments යටතේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ අයිතිවාසිකම්
දිනාගන්න ඒවා වෙනුවෙන් කටයුතු කරන්න ඒවල අයිතිවාසිකම ආරක්ෂා කරගන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන් කියලා. එතකොට ඒ කටයුතු කරන්න ඒගොල්ලන් පැහැදිලිව කියලා තියෙනවා ඒ දේවල් වලට. විශේෂයෙන්ම අපි කතා කරමු සංගීතය ගැන. අපි සංගීතය ගැන ගමුකෝ මේකට. එතකොට මියුසික් කොපිරයිට් කියන එකට එද්දී ඒගොල්ලන් ඊටාම් පැහැදිලිව කියලා තියෙනවා. ඒගොල්ලන්ගේ ක්‍රමවේදය යටතේ මියුසික් කොපිරයිට් එක කොපිරයිට් හෝ රිලේටඩ් රයිට්ස් ඕනම අයිතිවාසිකමක් සංගීතය ඇතුලේ අපි මේක ආරක්ෂා කරගන්න අවශ්‍ය නම් අපි ඒකට අවශ්‍ය කරන සාමූහික සංගම් නිර්මාණය කරගත යුතුයි කියලා. රයිට්? එතකොට සාමූහික සංගම් නිර්මාණය කර ගැනීමේදී ඒගොල්ලන්ගේ ඩිරෙක්ටිව් එකක් තියෙනවා. සාමූහික සංගම් හදන්නේ කොහොමද කියලා. සාමූහික සංගම් හදන එක අපේ මේ සාමාන්‍ය මේ ගමේ නීතියේ හෝ අපිට තියෙන සාමාන්‍ය නීතියේ නෑ. ඒක එන්නේ ලෝක නීතිය යටතේ. එතකොට ලෝක නීතිය යටතේ අපිට මේ ඩිරෙක්ටිව් එක එද්දී අපි දැනගන්න ඕනේ ඒකට අනුගතව ඒ සාමූහික සංගමය හදාගන්න. එතකොට සාමූහික සංගමය හදද්දි මොකක්ද ඒගොල්ලන් කියලා තියෙන්නේ? ඒක අනිවාර්යයෙන්ම non governmental organization එකක් වෙන්න ඕනේ. non governmental organization එකක්. රාජ්‍ය නොවන සංවිධානයක් විය යුතුයි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? ඒගොල්ලන් කියනවා non profitable organization එකක් වෙන්න ඕනේ. මේක කිසිම විදිහකින් profit making ආයතනයක් වෙන්න බෑ. ලාභ අභිලාෂයෙන් නිර්මාණය කරන ආයතනයක් විය නොවිය යුතුයි කියන. ඒ කියන්නේ PR එකක් හදන ක්‍රයිටීරියා. PR එකක් collective management organization එකක් හදන මේක. එතකොට non governmental organization එකක් non profitable organization එකක්. එතකොට මේ වගේ ඩිරෙක්ටිව්ස් ගණනාවක් තියෙනවා මේ කතන්දරේදී. එතකොට එක වගේ දෙකක් තියෙන්න බෑ කියලා තියෙනවා එක කැටගරි. එක කැටගරි එකේ දෙකක් තියන්න බෑයි කියලා ඊටාම පැහැදිලිව තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ තියෙනවා නිර්මාණ කරන කියන්නේ මොනවාද collective societies නිර්මාණය කරන ක්‍රමවේදයේ යටතේ 25th provision එකේ C කියන යටතේ ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් කියලා වචනයක් පාවිච්චි කරලා කියලා තියෙනවා ඩිරෙක්ටර් ජෙනරල්ට National Intellectual Property Office එකේ ඩිරෙක්ටර් ජෙනරල්ට සාමාන්‍යයෙන් එක කාණ්ඩය යටතේ සාමූහික සංගම් එකකට වඩා රෙජිස්ටර් නොකළ යුතුයි කියලා තියෙනවා. ඉතින් මේක වයලේට් කරලා තියෙන්නේ නයිකෝ එක. National Intellectual Property Office එක මේක වයලේට් ලංකාවේ. වයලේට් කරලා තියෙන්නේ. ඒක වයලේට් කර 1981 ඉස්සෙල්ලාම ඒ කියන්නේ SLPRS කියලා ඉවරලා සංගමයක් ශ්‍රී ලංකා performing rights society කියලා සංගමයක් හැදුවේ. ශ්‍රී ලංකා performing rights society එකේ ගීත රචකයෝ හිටියා, සංගීතඥයෝ හිටියා, ගායක ගායිකාවෝ හිටියා, පොත් book publishersලා හිටියා, පොත් රචකයෝ හිටියා. ඒ කියන්නේ conflict of interest. right? පළවෙනි තැනම අර interested party කියන එක ඒ කියන්නේ සංගීතයේ ගීත රචකයෝ සංගීතඥයන්ට තියෙන ඉන්ට්‍රස්ට් එක නෙමෙයි පොත් රචකයින්ට තියෙන්නේ. ගීත රචකයින්ට සංගීතඥයින්ට තියෙන ඉන්ට්‍රස්ට් එක නෙමෙයි CD ප්‍රොඩියුසර් කෙනෙකුට තියෙන්නේ. right? ඒකින්ද තමයි මේ කැටගරිස් වෙනස් කරලා තියෙන්නේ. ඒකලා වෙන් කරලා ඒ අදාළ කියන්නේ ඒ අදාළ කැටගරි එකට අවශ්‍ය කරන අයව විතරක් එකතු කරලා ඉවරලා collective society එක හදන්න කියලා. ඊට පස්සේ 1981 ඕක නිර්මාණය SLPRS එක නිර්මාණය කළා ටික කාලයක් යනවා. ඒ ආයතන වල ඉන්න කට්ටිය කරන්නේ මොනවද කින්ද මන්ද කියලා අපි හරියටම කියන්න දන්නේ නැහැ. ඒ කාලේ සිද්ධ වෙච්ච දේවල්. කොහොම හරි මේවා කියන්නේ එච්චර ප්‍රසිද්ධ ඒ කියන්නේ අර මේ කටයුතු කරන්නේ නැතුව නිකන් වල් වැදිලා යද්දී මේකට එනවා තව ආයතනයක් 2004 ඔස්කා කියලා ආයතනයක්. ඔස්කා ආයතනයේ නිර්මාණය වෙනවා. SLPRS එක තියෙද්දිම මේවා දේශපාලනිකයි අපේ රටේ. ඔව් කියන්නේ ඔස්කා කියන ආයතනය දේශපාලනික අවශ්‍යතාවයකට නිර්මාණය වෙන ආයතනයක්. එතකොට ඒ වෙද්දී මම හිතන්නේ මොකද්ද Trade and Commerce Ministry එකේ වාණිජ හා වෙළඳ හා වාණිජ කර්මාන්ත අමාත්‍යාංශයේ එපකට හිටියේ එතකොට ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා. එයාගේ යටතේ ඉන්න කාලේ තමයි ඔස්කා එක නිර්මාණය වෙන්නේ. එතකොට SLPRS එක තියෙද්දි තමයි ඔස්කා එක හදන්නේ. හැබැයි ඔස්කා එක නිර්මාණය කරන්නේ SLPRS එක නිර්මාණය කරපු කැටගරි එකේම තමයි ඔස්කා එක ආයි නැවත ප්‍රතිස්ථාපනය කරන්නේ. එතකොට ඔස්කා එකේ කවුද ඉන්නේ? ඒත් ගීත රචකයෝ, සංගීතඥයෝ, ගායක ගායිකාවෝ,
ඒක හිටියා රෙකෝඩිස්ලා ඒ කියන්නේ මේ ඔඩියෝ ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලොනුත් ඒකේ හිටියා. ඊට පස්සේ මේ දෙකම ප්‍රශ්න ඇති වෙලා යන අතරතුර 2005 හරි 2006 හරි CVPS කියලා එකක් හදනවා Creative Value Protection Society කියලා. ඒකෙත් ගීත රචකයෝ සංගීතඥයෝ ආයෙත් ඉන්නවා. හරි. ඉතින් මේ කවුද මේ වැරද්ද කරේ? මේ වැරද්ද කරන්නේ කවුද? මේ වැරද්ද කරන්නේ සංගීතඥයෝ ටිකම මේ වැරද්ද ඉස්සලම කරන්නේ රජය. ඔව්. එවකට පැවති රජයන් සහ ඒ අමාත්‍යාංශ. ඒ අමාත්‍යාංශ තමයි මේ වැරද්ද කරන්නේ. ඒ කියන්නේ යම් කිසි විදිහකින් එකම කාණ්ඩයේ යටතේ තවත් මෙහෙමයි. එක එක්කෙනාට කියන්න පුළුවන් මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී අරවා මේවා ඔක්කොම දාලිවරලා ඔක්කොම තියෙන රටේ තියෙන ඔක්කොම සියලුම දේවල් ටික දාලිවරලා එක එක නම් වලින් මේක අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි අර්ථකථනය කරාට අපි මේ වයලේට් කරන්නේ මොකටද? අපි මේ වයලේට් කරන්නේ බර්න් කන්වෙන්ෂන් එකෙන් අපි සදාචාරාත්මකව බැඳිලා තියෙන එකට වයිපෝ එකෙන් දීලා තියෙන ඩිරෙක්ටිව්ස් වලට මේ සියලුම දේවල් තමයි අපි මේ වයලේට් කරන්නේ. එතකොට ඒ වයලේෂන් එක කිසිම විදිහකින් අපිට සාධාරණීකරණය කරන්න බෑ රට ඇතුලේ. right? ඒ වයලේෂන් එක අපිට සාධාරණීකරණය කරන්න බෑ. අපි ඒ වයලේෂන් එක නවත්තන්නයි කටයුතු කරන්න ඕනේ. එතකොට ඒක නවත්තන්න රජයක් හැටියට කටයුතු කළ යුතු අවස්ථාවන් හැම අවස්ථාවකම මේ රජයන් විසින් ඒක වයලේට් කරපු එක තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ SLPRS එකත් හැදුවේ වැරදි විදියට, OSCA එක හැදුවෙත් වැරදි විදියට, CVPS එක හැදුවෙත් වැරදි විදියට. මේ ඔක්කොම ASCII තමයි 2011 මම මූලිකව ඇක්පෝ කියන සංවිධානය හැදෙන්නේ. 2011 අපි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනවා. 2013 අපිට ඇක්පෝ එකට මේ රෙජිස්ට්‍රේෂන් එක හම්බෙන්නේ. අවුරුදු දෙකක් මේක හෝල්ඩ් කරගෙන ඉන්නවා දෙන්නේ නැතුව. ඒ විදිහට තමයි ওই ඇක්පෝ නිර්මාණය වෙලා දැන් මේ අද කට්ටිය කතා කරන ඇක්පෝ කියන සංවිධානය අද ඔතන තියෙන්නේ. right? හැබැයි මේ ඇක්පෝ එන්න කලින් 2006 වයිපෝ එක ඇවිල්ලි වෙරලා කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2004 කරපු සමීක්ෂණ වාර්තාවක් තියෙනවා. වයිපෝ එක ඇවිල්ලා 2009 කරපු සමීක්ෂණ වාර්තාවකුත් තියෙනවා. මේ මං කියන හින්දා නෙමෙයි. ඔය කියන ඔක්කොම ගීත රචකයන් සංගීතඥයින් සහ ගායක ගායිකාන් මේ හැම කෙනෙකුටම National Intellectual Property Office එකෙන් පුළුවන් මේ කොපීස් අරගෙන කියවලා බලන්න. හැබැයි තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒක කරන්න දෙයක් නැහැ. වයිපෝ එක ඉදිරිපත් කරන්න ඉංග්‍රීසියෙන් කොපි. 2010 කොපි එක මම හිතන්නේ නැහැ නේද? 2010 කොපි එක අපිටවත් හොයාගන්න විදියක් නැහැ. ඒක මොන විදිහකට මොන තත්ත්වයෙන් ඒක නැති වුණාද අන්තර්ධාන වුණාද කියලා අපි දන්නේ නැහැ. නමුත් 2002 2004 2009 දෙක තියෙනවා. ඒක ඕන කෙනෙකුට අරගෙන බලන්න. ඒක ඕන කෙනෙකුට රිෆර් කරන්න පුළුවන්. ඒතර ඒ ඔය නීති පද්ධතිය ඇතුලේ පැහැදිලිව කියලා තියෙනවානේ මේ ගයිඩ්ලයින්ස් මොනවද කියලා. ඔව් ගයිඩ්ලයින්ස් ටික දීලා තියෙනවා නිර්මාණ කර. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද අපි දැනගන්න ඕනේ? අපි දැනගන්න ඕනේ ගීත රචකයන් සංගීතඥයින්ට තියෙන එක හා සමාන අයිතිවාසිකමක්. ඒකේ මියුසික් පබ්ලිෂර්ට තියෙනෙත් එක හා සමාන අයිතිවාසිකමක්. එතකොට ගීත රචකයන් සංගීතඥයින් මියුසික් පබ්ලිෂර්ස් එකතු වෙලා එක සංගමයකුත් ගායක ගායිකාවන්ට තව සංගමයකුත් ඕන්නම් ඒකට CD ප්‍රොඩියුසර්ස්ලා මොකද මේ දෙගොල්ලන්ටම තියෙන එකම අයිතිය. Intellectual Property Act එක යටතේ දෙගොල්ලන්ටම තියෙන්නේ රිලේටඩ් රයිට් එකක්. එතකොට ආසන්න හිමිකම තියෙන්නේ ගායක ගායිකාවන්ට සහ CD ප්‍රොඩියුසර්ස්ලාට නිසා ඒකොල්ලන් දෙගොල්ලොම එකතු වෙලා හෝ තනි තනියෙන් හෝ ආයතන දෙකක් හෝ එක ආයතනයක් නිර්මාණය කර ගැනීම. එතකොට ගීත රචකයන් සංගීතඥයින් එකතු වෙලා නිර්මාණය කරගන්න ආයතනය ලෝකේ මෙහෙමයි. වයිපෝ එක මේ වයිපෝ කියලා කෑ ගැහුවට වයිපෝ එක කිසිම විදියකින් ඇවිල්ලි ඉවරලා බලන්නේ නැහැ. මේ පර්සනලි SLPRS එක මොකද කරේ ඒවා බලන්නේ නැහැ. ඒකොල්ලන් ඩිරෙක්ටිව් එකක් දීලා තියෙනවා. ඒ ඩිරෙක්ටිව් ඔස්සේ රජය විසින් මේක නියමිතාකාරයෙන් ඒ නීතින්ට අනුකූලව මේ සංගම් නිර්මාණය කරාද කියන එක විතරයි ඒකොල්ලන් බලන්නේ. රයිට්? එතනින් එහාට ඒකොල්ලන්ට මේක අනිත් ඒකොල්ලන් කිසිම විදියකින් කිසිම කලෙක්ටිව් සොසයිටි එකක් එක්ක ඩිරෙක්ට් කිසිම සම්බන්ධයක් තියාගන්නේ නැහැ වයිපෝ එක. වයිපෝ එක හැම තිස්සෙම මේ නිරීක්ෂණ කටයුතු කරන්නේ National Intellectual Property Office එක හරහා. ඒ කියන්නේ National Intellectual Property කියන්නේ ජාතික බුද්ධිමය දේපල කාර්යාලය හරහා.
එතකොට ඒකොල්ලන් හැම උපදේශක්ම හැම දෙයක්ම දෙන්නේ National Intellectual Property Office එකට ඉස්සෙල්ලා. National Intellectual Property Office එක තමයි ඒ අදාළ නිර්මාණය කරපු සංගම් වලට ඒ උපදෙස් ලබා දිය යුත්තේ. ඒවා ලබා දෙන්න ක්‍රමවේද තියෙනවා. ඒකොල්ලන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ඕගනයිස් කරනවා. අවුරුද්දට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් ලැබෙනවා නයිපෝ එකට. ඒ නයිපෝ එකෙන් ඒ ලැබෙන සියලුම ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් හරියට කණ්ඩක් කරන්න ඕනේ. ඒවල ඒ දේවල් වලට තියෙන ලොකු ලොකු කතන්දර. ඉතින් ඒ දේවල් හරියට සිද්ධ වුණාද නැද්ද කියන එක ඔන්න දැන් අපිට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ආයේ මේ බලන්න මොකක්ද උනේ කියලා. හැරිලා. එතකොට දැන් කලෙක්ටිව් මැනේජ්මන්ට් ඕගනයිසේෂන් එක සාමූහික සංගම් කොහොමද ලෝකයේ තියෙන අනිත් ඒවාත් එක්ක ලෝකයේත් එක්ක සම්බන්ධ කරගන්නේ මොන ආයතනත් එක්කද අපි සම්බන්ධ වෙන්න ඕන? ඒ කියන්නේ අපි ඉස්සලා සාකච්ඡා කරපු විදිහට WIPO කිසිම විදිහකින් World Intellectual Property Organization එක ඩිරෙක්ට් සම්බන්ධකම් තියාගන්නේ නැහැ collective management organizations එක්ක. ඒකොල්ලන් කරන්නේ හැමතිස්සෙම National Intellectual Property Office එක හරහා තමයි මේ අදාළ trainings අපි කතා කරා එක ගැන ඒ දේවල් දෙන්නේ. එතකොට හැබැයි collective management organizations recommendations WIPO recommendations මත තව ආයතන වලට බෙදිලා යනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන තව ෆෙඩරේෂන්ස් ගණනාවක් තියෙනවා. ඒ ෆෙඩරේෂන්ස් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න ඕනේ. ඒ සම්බන්ධකම් ඇති කරගන්න නම් ගීත රචකයන්, සංගීතඥයින් සහ සංගීත ප්‍රකාශකයින්ගේ සංගමයක් හැටියට යම්කිසි ආයතනයක් ස්ථාපිත වුණොත් අපි ගමු ඇක්පෝ අපේ දැන් අපේ ලංකාවේ තියෙන ඇක්පෝ ආයතනය. ඒක ඩිරෙක්ට් සම්බන්ධකම් පවත්වන්න පටන් ගන්න ඕනේ CSAC කියන ආයතනයත් එක්ක. CSAC කියන ආයතනය තියෙන්නේ ප්‍රංශේ. ඒ ප්‍රංශේ CSAC ආයතනයේ රටවල් 120කට විතර ආසන්න රටවල් සංඛ්‍යාවක collective management organizations 220කට විතර 220කට 25කට විතර කිට්ටු වෙන ප්‍රමාණයක් ඒ CSAC ෆෙඩරේෂන් එක ඇතුලේ තියෙනවා. ඒකොල්ලන් තමයි ඒ ආයතනත් එක්ක ඒ අදාළ ආයතන යොමු කරන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් ඒ CSAC එකත් එක්ක සම්බන්ධ වෙනවා කියන එක මේ නිකන් අපි මේ කජුවට කනවා වගේ එහෙම කතන්දරයක් නෙමෙයි. ඒක ලොකු process එකක්. ඒකොල්ලන්ගේ directives ගණනාවක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ දේවල් ඒ නීතින් වලට අපි comply වෙන්න ඕනේ. ඒ comply වෙලා ඉවර වුණාට පස්සේ තමයි ඒකොල්ලන් ඇත්තටම recognize කරන්නේ මේ ආයතනය CSAC එකේ තියෙන අනිත් ආයතනත් එක්ක අර මං කියපු කලින් collective societies එක්ක එකතු වෙන්න සූදානම් කියන එක. ඒකොල්ලන් තමයි ඒ රෙකමෙන්ඩේෂන් එක අවසානයේ දෙන්නේ. ඒ අවසානයේ ඒක දුන්නට පස්සේ එතන ඉඳලා තමයි ඒ ට්‍රේනින්గ్ එක මම හිතන්නේ සාමාන්‍යයෙන් ඒක වේරි වෙනවා. CSAC ට්‍රේනින්గ్ එක අවුරුද්දක් වෙන්න පුළුවන්, අවුරුදු 2ක් වෙන්න පුළුවන්, අවුරුදු 3ක් වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ අපේ රට ඇතුලේ ඇක්පෝ කියන ආයතනය කොයි තරම් දුරට ඒකොල්ලන්ගේ නීතිවලට කම්ප්ලයි වෙලා ඒ දේවල් අපි කරගෙන යනවද කියන ඒ ට්‍රේනින් එක ඔස්සේ තමයි ඒකොල්ලන් බලන්නේ ඒ අපේ ඇක්පෝ එක කොච්චර ඉක්මනින් අනිත් රටවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම ඒ එලිජිබිලිටි එක ගන්නවද කියන එක. එතකල් ඒකොල්ලන් කිසිම විදියකින් අනිත් රටවල් වල දේවල් එක්ක සම්බන්ධ කරන්නේ නැහැ. ට්‍රේනින් දෙන්න ඒකොල්ලන් මෙන්ටර්ෂිප් එකට රටක් නියම කරනවා. ඒ රට තමයි ඊට පස්සේ මෙන්ටර්ෂිප් එක දෙන්නේ අපේ රටට. ඇක්පෝ එක අපි CSAC membership එක අරගත්තා. CSAC membership එක අරගත්තා කියන්නේ CSAC membership එක නෙමෙයි CSAC affiliation එකට අපිව recommend වුණා. ඔව් ඒක කරේ ඔයා ඇක්පෝ එකේ සභාපති වෙලා ඉන්න කාලේද වුණේ ඒක? ඔව් ඒ කියන්නේ ඇක්පෝ එක ඉස්සල්ලාම recommendations recommend උනේ ඇත්තටම CSAC එකට WIPO එක හරහා National Intellectual Property Office එක හරහා 2019 වගේ කාලෙක. එතකොට ඒකොල්ලන් අපිට මෙන්ටර්ෂිප් එක දුන්නා ඒ වෙලාවේ තායි කොපිරයිට් ඕගනයිසේෂන් එකත් එක්ක. ඒ කියන්නේ තායි collective society එකත් එක්ක. ඒ වෙලාවේ මම හිතන්නේ දැන් ඒක වෙනස් වෙලා තියෙනවා. ඒවා පහුකාලීනව වෙනස් වුණා. දැන් මම හිතන්නේ Indian IPRS එක Indian Performing Rights Society එකද කොහෙද මෙන්ටර්ෂිප් එකට අපිට ලබා දීලා තියෙනවා. ඒක ලොකු process එකක්. ඒක අපිට කියන්න බෑ මේක අවුරුද්දෙන් ඉවරන එකක්ද අවුරුදු දෙකකින් ඉවරන එකක්ද. මම දකිනවා මේ
මේ දැන් තියෙන කාරණාවත් එක්ක ගත්තාම අපේ ඒ ගමන හැමතිස්සෙම අඩාල වෙන අපිව පරක්කු කරන නොයෙකුත් ප්‍රශ්න දැන් අදෘශ්‍යමාන බලයකට දැන් රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නැවත මේක කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරත වෙනවා කියන එක මට පේනවා. හැබැයි තව පොඩි කාරණාවක් අහන්න ඕනේ. එතකොට මම කතා කරේ ඕත කම්පෝස පබ්ලිෂර් විතරයි. එතකොට අපිට ගායක ගායිකාවන් වෙනුවෙන් නිර්මාණය කරගත්ත සංවිධානය මොකක්ද කියන එක. ඒ කියන්නේ අර අපි කලින් කියපු රෙකමෙන්ඩේෂන්ස් යටතේ නිර්මාණය වෙච්ච සංවිධානය මොකක්ද කියන එක අපි තීරණය කරගන්න ඕනේ. ඒකට තියෙනවා බ්‍රසල්ස් වල ආයතනයක්. ඒ ආයතනයේ නම ස්කැපර් කියලා ඉවරලා ඒ ස්කැපර් ආයතනයත් එක්ක SCAPR කියන එක ඒ ස්කැපර් කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න අපේ රටේ තියෙන ගායක ගායිකාවන් නියෝජනය කරන සංගමය මොකක්ද කියන එක අපේ රට විසින් තීරණය කළ යුතුයි අනාගතයේදී. මේ නිමිත්තත් එක්ක අපි දැනගත්තා සෑහෙන මේ නීත්‍යානුකූල පසුබිම කොහොමද වර්ල්ඩ් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එක එක්ක අපි අනුගත වෙලා අපි හරි කියන්නේ ග්ලෝබල් ලයිසේෂන් එක ඇතුළේ මේ අපි ලෝකේ තවත් රටක් හැටියට අපි කොහොමද මේගොල්ලෝ එක්ක මේ ගමන යන්නේ කියලා නේද අපිට ඕන දේවල් ඇවිල්ලා මෙහෙ කරගෙන අර නිකන් මේක දේශපාලනඥයෝ කරනවා වගේ මොකද ඒ මට හොඳට මතකුණේ එක ඉන්ටර්විව් එකකදී මම දැක්කා කතා කරනවා මේ අපේ බොහොම සරලම උදාහරණයක් අපේ රට නියෝජනය කරන ක්‍රිකට් ටීම් එක බාරව ඉන්නේ මේ ක්‍රිකට් බෝඩ් එක. ඒ ක්‍රිකට් බෝඩ් එකට අපේ රජයටවත් එහෙම ඩිරෙක්ට් මැදිහත් වීමක් කරන්න බැහැ වෙලා ඒ කට්ටිය අනාගත්තනේ. ඒක ඔපරේට් වෙන්නේ ICC එකත් එක. අන්න හරියටම ඒ වගේ බොඩි එකක්. ඒක අපිට ඕන දේවල් කරන්න බෑ ඒක ඇතුලේ ගිහින්. ඒගොල්ලන්ගේ නීති සමුදාය ඇතුලේ නීති සමුදාය තියෙන්නේ යම්කිසි හේතු සාධක ඇතුළේ ඒගොල්ලෝ ඒව හදලා තියෙන්නේ. ඒකට අපිට හිතන එක එක්කෙනාට පෞද්ගලිකව එක එක්කෙනාට හිතන જાති මෙතනට ගෙනලා අටව ගන්න බෑ. ඉතින් අන්න ඒ පසුබිම අපේ ප්‍රේක්ෂකයෝ අපේ ශ්‍රාවකයෝ දැනගත්තු එක හොඳයි. ඒකේ අපි ඉන් ඩීටේල් කතා කරේ ඒකයි මේ එපිසෝඩ් එකේ. හැබැයි අපි ඊළඟට බොහොම වැදගත් දේවල් ටික කතා කරන්න තුලා තියෙනවා මේකේ මීඩියා ඉන්වෝල්ව්මන්ට් එක මීඩියා ටික මේක කොහොමද මැනිපියුලේට් කරලා තියෙන නිසා ඒගොල්ලෝ හරි සාධාරණයක් ගායකයාට මේ ඕතට ලබා දීලා තියෙනවද රියැලිටි ෂෝ වලින් මොනවද මේගොල්ලෝ කරලා තියෙන්නේ ඒවල තියෙන ලෝකෙත් එක්ක තියෙන බැඳියාවන් මොනවද මෙන්න මේ වගේ බොහොම ඉන්ට්‍රස්ටිං කතා අපිට ඊළඟට කතා කරන්න දෙනවා අපි ඊළඟ එපිසෝඩ් එකකින් ඉතින් අපි ඊළඟ එන්න තවතාවක් අපි එක සම්බන්ධ වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජය වේවා.